මේක දැන් අවුරුදු 12ක් ඉවර වෙලා තියෙන්නේ. ඔව්. අවුරුදු 12ටම මේ දෙපාරයි යලියෙක් ඇවිල්ලා කඩලා තියෙන්නේ. කියන්නේ ඌ කම්බියට මේවා කණුව කඩනකොටම ඌට කරන්ට් එක වැටලා ඌ පස්සට ගියා මිසක් අය හානි කරලා නැහැ අපේ මේ අවුරුදු 12 ඇතුළටවත්. ගෙදරින් කරන්ට් එක අරගෙන බැටරියට තමයි කරන්ට් එක එන්නේ. මේල් කරන්ට් එකක් මේක ඇතුලෙන් දෙන්නේ බැටරියට අර ACD ඩිස්ද ඒ විදිහට මේකට දෙනවා. ඒකට අපිට මොනාට හරි ඕෆ් කරගන්න ඕනුත් ගමේ වැට සුද්ධ කරන්න එහෙම ඕෆ් කරගන්න උනහම මට කවුරු හරි කෝල් කරලා දැන් අත්තක් වැටුණා එලාම් එක කෑ ගනකොට මමත් ගමේ අයට කියනවා ඔන්න එලාම් එක කෑ ගන චුට්ටක් බලන්න කියලා. ඒ වගේ සම්බන්ධතාවයක් ෆෝන් එකෙන් පවා රැයක උනත් කරගන්න පුළුවන්. පොඩි ළමයි උනත් දන්නවා දැන් මේකේ. එන අර නිකන් දුන්නා නම් මිනිසුන්ට ආගයක් නෑ. මේක අපි කියන්නේ මේ වැට ගහන්න අනිත් අය බැෆෝඩෝසල් දාන අපිට එහෙම ආර්ථික මට්ටමක් තිබුණේ නෑ. ඉතින් ශ්‍රම මහන්සියෙන් තමයි මේ මුළු වැටම අක්කර 10 12ම සුද්ධ කරලා ගෙවුවේ. ඒ හින්දා හැමෝටම වටිනාකමක් තියෙනවා. ගහක් කොලක් පොල් ගෙඩියක්වත් නැතුව හිටිය අපිට ඇත්තටම පුදුම සම්පතක් වැට කියන්නේ.